අයිබෝන් ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයකට ඔන්න අද මම පිළිතුර අරන් ආවා. ඒ තමයි ගොඩක් දෙමව්පියෝ අහනවා සර් දරුවගේ ඉංග්‍රීසි ලකුණු කොහොමද වැඩි කරගන්නේ කියලා. ඉංග්‍රීසි ලකුණු කොහොමද වැඩි කරගන්නේ? මොකද ගොඩක් දෙමව්පියෝ කම්ප්ලේන්ට් කරනවා 6 වසර 7 වසරදී හොඳට ඉංග්‍රීසි ලකුණු තිබුණා. සර් එතකොට හොඳට ඉංග්‍රීසි ලකුණු තිබුණා සර් හැබැයි 8 වසරට 9 වසරට 10 වසරට වගේ යද්දී දරුවගේ ඉංග්‍රීසි ලකුණු අඩු වෙන්න පටන් ගත්තා. මොකද්ද හේතුව කියලා. ඉතින් ඔකට අපි කාරණාව අද කතා කරනවා. එහෙනම් මෙන්න මේ ක්‍රම පහ ඔයාලා කරලා බලන්න, ටෙස්ට් කරලා බලන්න හරියනවද කියලා. මේ ක්‍රම පහෙන් අනිවාර්යයෙන්ම ඔයාලගේ දරුවන්ගේ ඉංග්‍රීසි ලකුණු වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අංක 1 ආදරය. මොකද්ද? මේ ලෝකේ ලස්සනම වචනය ආදරය. ඇයි ඔක මං අංක 1ට දැම්මේ? මොකද්ද මේ ආදරය සහ ඉංග්‍රීසි ලකුණු වැඩි කරගන්න එක අතර තියෙන සම්බන්ධය? හරි. අපි අම්මා තාත්තට කොච්චර ආදරේද? එක කියා ගන්න බෑ නේද? ඒතකොට අපි අම්මා තාත්තට දෙන්නේ ආදරයක්. ඒ වගේම තමන්ගේ බිරිඳ ඉන්නවනම්, තමන්ගේ දරුවන්ට ඉන්නවනම් ඒ හැමෝටම දෙන්නේ ආදරය නේද? තමන්ගේ යහළුවා කියන්නේ යම්කිසි ප්‍රමාණයකින් ආදරය බෙදන, යම්කිසි ප්‍රමාණයකින් ආදරෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. එතකොට මේ ලෝකේ තියෙන ලස්සනම දේ ආදරේ. එහෙනම් මේ ආදරෙත් එක්ක ඉංග්‍රීසි වැඩි කරගන්න මෙන්න මෙහෙමයි. හිතන්න දැන් ඔයාලගේ දරුවෝ ඔයාලත් එක්ක ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අම්මා තාත්තා නම් ගෙවල් වල වැඩ නේද? තාත්තා අම්මා ගෙදර වැඩ කරනවා, තාත්තා ගෙවල් වලින් පොඩ්ඩක් ගෙවල් වල වැඩ වලින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා රස්සාව කරලා එනවා. එතකොට ඔයගලන්ට පුළුවන් නම් අම්මා සහ තාත්තා දෙන්න එක්ක පොඩ්ඩක් රැයට දරුවත් එක්ක hina වෙලා කතා කරන්න. නේද? ආදරය දෙන්න. එදා දවසේ වෙච්ච දේවල් ටික ගැන කතා කරන්න. පුළුවන් නම් දරුවත් එක්ක ඉන්න. අන්න ඉන්න ගමන් දරුවන්ගේ මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉංග්‍රීසි වැඩ ටික කරගන්න පුළුවන්. නේද? මොන හරි දෙයක් අපි කියද්දි, තේරුම් කරද්දි, එහෙම නැත්නම් මොකක් හරි විධානයක් දෙද්දි, බට්ටික් කන්න කියනකොට බට්ටික් කන්න ඕට වඩා පුතේ බට්ටික් කන්නකෝ. එහෙම නැත්නම් මම රත්තරන් පුතේ බට්ටික් කන්න. අපිට ඔහොම කියන්න පුළුවන් නේද? දැන් ඔහොම කියද්දි ගොඩක් දෙමාපියෝ කියනවා අනේ සර් අපේ ළමයා හොඳටම මේ මොකද්ද මේ කියන දේ අහන්නේ නැහැ කියලා. ඒක වෙලා තියෙන ඔයාලා අර හැම වෙලෙම සැරෙන් කියනවා. එහෙම නැත්නම් එයාට බයිනවා. එහෙම නැත්නම් මොන හරි දෙයකින් එයාර නපුරු වෙලා තියෙනවා. ඔක පොඩ්ඩක් ආදරෙන් කියලා කාලයක් ගියාට පස්සේ ඔක හරියනවා. නේද? දරුවාට ආදරෙන් කියන්න ඔක හරියනවා. නේද? අපිට ඕනේ ඉංග්‍රීසි වැඩි කරගන්න. මොකද දරුවෝ කියන්නේ උපතින්ම දඟ කරන කට්ටිය. එයාලා 6ද 7ද කියලා සීමාවක් නැහැ. දඟම තමයි. ඉතින් අපිට ඕනේ ඉංග්‍රීසි වැඩි කරගන්න දඟ කිරීමත් දරුවන්ගේ කොටසක්. ඒකත් කරන්න ඕනේ. එහෙනම් පුළුවන් තරම් දරුවත් එක්ක ආදරෙන් ඉන්න, ආදරෙන් එයාලත් එක්ක කතා බහ කරන්න, පුළුවන් තරම් එයාලා ගනුදෙනු වලදී ඔයා ආදරෙන් සලකන්න. අංක 1. අංක 2 ඉංග්‍රීසි වටපිටාව හදන්න. මේ මොකද්ද මේ වටපිටාව කියන්නේ? දැන් අපි සිංහලනේ මේක අහන අපේ දමිළ ආදරණීය දරුවන් නැති එමුණත් ඔයාලා දමිළ භාෂාවෙන් වැඩිපුර ගෙවසෙන්නේ. සිංහල දරුවෝ නම් සිංහල භාෂාවෙන් වැඩිපුර ගෙවසෙන්නේ. ගෙදර කතා කරන්නේ සිංහල. ඉස්කෝලේත් ගොඩක් දැන් සිංහල මීඩියම් ක්ලාසස් වල සිංහලමයි කතා කරන්නේ. එතකොට ඔය සිංහල වටපිටාව තුල ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ටිකක් ගේමක් නේද? ටිකක් ලොකු බාහිර වැඩක්. හැබැයි මේක කරන්න පුළුවන්. කරන්නේ ඔයා ඉන්න සිංහල වටපිටාව තුළ පුළුවන් තරම් ඉංග්‍රීසි හරවන්න. ඒ කියන්නේ උදාහරණයකට කාමරයක් තියෙනවා නම් දරුවා ඉන්න කාමරය තුළ පුළුවන් සිංහල දේවල් ටික ගහලා තියෙන දේවල් ටික අයින් කරලා ඉංග්‍රීසි දේවල් ටිකක් ගහන්න. මොන හරි දේවල් ටිකක් ටයිම් ටේබල් එකේ ඉංග්‍රීසි වලින් ගහන්න. මොන හරි දැන් ඉංග්‍රීසි වල නම් ටෙන්සස් ටික දාන්න ඉංග්‍රීසි බෝඩ් එකක් විතර ගහලා. එහෙම නැත්නම් පළතුරු වර්ග ටිකක නම් ටික ඉංග්‍රීසියෙන් ගහන්න. සතිය දවස් 5 බොඩි පාර්ට්ස් ටික ඉංග්‍රීසියෙන් නම් කරලා තියන්න. එතකොට දරුවා දකින්නේ ඉංග්‍රීසි දේවල්. ඒ වගේම බලන කාටුන් එක අපි දරුවෝ ඕන තරම් කාටුන් බලනවා. බලන කාටුන් එක ඉංග්‍රීසි කරන්න. සිංහල කාටුන් බලන් දෙන්නේ නැතුව. බලන ෆිල්ම් එක, බලන ඩ්‍රාම එක ඉංග්‍රීසි කරන්න. බලන පත්තරය ඉංග්‍රීසි කරන්න. එතකොට අන්න දරුවා පොඩ ඉංග්‍රීසි වටපිටාවට යනවා. නේද? ඉංග්‍රීසි වටපිටාවට ගියා කියන්නේ එයා පොඩ සිංහල ඈත් කරනවනේ. සිංහල කොහොමද ලැබෙනවනේ. ඉංග්‍රීසි ටික දැන් අර එයාගේ වටපිටාවේ නැති වෙච්ච ඉංග්‍රීසි ටික දැන් එයාට හිමිට ඇබ්සෝබ් වෙනවා. නේද? එයාගේ ශරීරයට එනවා. එයාගේ බ්‍රේන් එකට යනවා. ඉතින් ඔන්න ඔය දේ කරන්න. ඔය දේෙන් දරුවාගේ ඉංග්‍රීසි ටික වටපිටාව හදන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න මාර මාර ඉක්මන් හැකියාවක්, වේගවත් හැකියාවක් සහ මාර ලේසි වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි වටපිටාව පුළුවන් තරම් වැඩි කරන්න. යන්නේන තැන්වල දකින්න දේවල් වල ඉංග්‍රීසි දේවල් මොනවාද කියලා අහන්න දරුවන්ගේ අහන්න පුළුවන්. ඒ වගේම වටපිටාව, කාමරය, ඉගෙන ගන්න පරිසරය, බලන කියන දේවල්, අහන දේවල්, දකින්න දේවල් උපරිම සිංහල නැතුව ඉංග්‍රීසි කරන්න. අංක 3 දරුවොත් එක්ක එකට වැඩ කරන්න. මේ මොකද්ද? දැන් උදාහරණයකට දැන් ඕගොල්ලෝ දැන් දරුවන්ට කොහොමද කියන්නේ ගෙදර වැඩ කරන්න කියලා?
දැන් උදාහරණයකට පුතේ යන්න ගෙදරට කරන්න ඔහොම කියන්නේ. අපි දැන් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ අම්මලා. අපි දරුවට මෙන්න මෙහෙම කියමු. පුතේ අපි යමු ගිහිල්ලා ගෙදරට කරමු. එහෙම නැත්නම් යම් පුතේ අපි දෙන්නත් එක්ක ගෙදරට කරමු. අන්න එතකොට දරුවට අර කලින් කිව්ව දේදී දැනෙන්නේ තනියම ගිහිල්ලා හරි තනියම ටික බෝරින් අසනීපෙන් ඉන්නවා තවත් අමාරුයි නේද? තනියම කරද්දී ඒකට එයාට ලොකු සපෝට් එකක් නෑනේ. තනියම මේක කරන්න ඕනේනේ. සාමාන්‍යයෙන් ගොඩක්ම මේ පුංචි පන්ති වල දරුවෝ 6 7 8 දරුවෝ තනියමනේ මේක කරන්නේ. කම්මැලි දඟ කරනවා නම් එයා ඒ පැත්තට බර වෙනවා. ඒ නිසා මේකට හොඳම දේ තමයි ගෙදර වැඩ කරන්න පුළුවන් දෙමාපියොත් එක්ක. දෙමාපියන්ටත් යන්න පුළුවන් ෆ්‍රී ටයිම් එකක් දාගෙන අම්මා හෝ තාත්තා යනවා දරුවත් එක්ක ගෙදර වැඩ කරන්න. අම්මා ළඟ ඉඳන් දරුවට ගෙදර වැඩ කරන්න පොඩි සපෝට් එකක් දෙනවා. නේද? ගොඩක්ම දැන් අපි තාත්තලා ආදරණීය තාත්තලා රැටනේ ගෙදර ඉන්නේ. නේද? එතකොට ගොඩක් දරුවෝ අපේ තාත්තට හරි ආදරේ. මොකද අම්මත් එක්ක ගැටිලා අම්මට වඩා අමාරු විදිහට ආදරේ තාත්තලාට. එතකොට තාත්තලාට පුළුවන් අනික තාත්තලා එනකන් මේ දරුවෝ බලන් ඉන්නවා. තාත්තලා එනකන් දරුවෝ බලන් ඉන්නවා නේද? එතකොට තාත්තලාට පුළුවන් සාමාන්‍යයෙන් රෑ 7ට 8ට වගේ පැයක් විතර ඔය වැදගත් නැති මොන හරි අනවශ්‍ය නාට්‍යයක් බලන එක අයින් කරලා දරුවත් එක්ක පැයක් විතර පුතේ අපි ගෙදරට ටික කරමු. එහෙම කියලා යන්න නේද? එතකොට ළමයා මාර ආසාවෙන් ඇයි අර තාත්තත් එක්ක ගැවසෙන්න ඕනි. තාත්තත් එක්ක ආදරේ බෙදන්න ආසයි. තාත්තා ඔළුව අත ගාදි මාර ආසයි. නේද? අන්න එහෙම දරුවා එතකොට කැමති තාත්තත් එක්ක ගෙදරට කරන්න. එහෙනම් ඔන්න තාත්තට යන්න පුළුවන් ගෙදරට කරන්න. අම්මටත් එහෙම තමයි. ආච්චිට සීයට පොඩ වැඩි හිටි ඕන කෙනෙක්ට පුළුවන් දරුවත් එක්ක ගෙදරට කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අංක 3 එහෙම නැත්නම් තුන්වෙනි කාරණාව විදිහට දරුවත් එක්ක එකට වැඩ කරන්න හුරු කරවන්න 6 7 8 9 10 11 වුණත් කමක් නැහැ. උසස් පිළත් කමක් නැහැ. ඒ තරම් දරුවෝ ලෙන්ගතු වෙනනම් දෙමාපියොත් එක්ක මේකට කිසි බාධාවක් නැහැ. හරි? එහෙනම් අංක 3 විදිහට මම නම් කරනවා එකට වැඩ කරමු. එහෙම නැත්නම් හවුලේ වැඩ කරන්න කියන එක. අංක 4 හොඳ ගුරුවරයෙක් ගාවට තමන්ගේ දරුවා යොමු කරන්න. දැන් අපි අංක 3 දී කතා කරා දරුවත් එක්ක එකට වැඩ කරන්න ඕන දෙමාපියෝ වැඩිහිටියෝ කියන එක නේද? එතකොට දැන් ඔයම වැඩ කරන අතරතුර දරුවා අහන්න පුළුවන් තමන්ගේ අම්මගෙන් අම්මේ මෙන්න මේ ගාන කොහොමද හදන්නේ? තාත්තා මේ ප්‍රශ්නේ කොහොමද හදන්නේ? මේ වාක්‍ය කොහොමද පැසිව් වොයිස් වලට හරවන්නේ කියලා. එතකොට සමහර අපේ ආදරණීය අම්මලා තාත්තලා අපේ දරුවෝ ලොකු හීන වලට යවන්න එයාලා උඩ පුටුවක ඉඳවන්න අප්‍රමාණ කැපකිරීම කරනවා එයාලා ඉගෙන ගන්න නැතුව. අන්න ඒ නිසා අපේ සමහර දෙමාපියෝ ඒ විෂය කොටස් සමහර අවස්ථාවල ඉගෙන ගන්න නැතුව ඇති. එහෙම නැත්නම් ඒ කෙටිම එකෝත් ඒ කොටස් දරුවට උගන්වන්න තේරෙන්නේ නැති අවස්ථාවක් එනවා. නේද? අන්න එතකොට එන්නේ කාරණාව සාක්ෂාත් කරන්න පුළුවන් ඒක ෆුල්ෆිල් කරන්න පුළුවන් මෙන්න මේ 4වෙනි පොයින්ට් එකකින් ඒ තමයි සුදුසුකම් තියෙන එහෙම නැත්නම් හොඳට තේරෙන්න දරුවට පැහැදිලිව තේරෙන්න උගන්වන ගුරුවරයෙක් ගාවට තමන්ගේ දරුවා යොමු කරන්න පුළුවන්. මේක අංක 4 විදිහට මම දකින්නේ ඒකයි. හරි? එතකොට දෙමාපියන්ට උගන්වන්න පුළුවන් ප්‍රමාණයක් කියා දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතනින් පස්සේ පුළුවන් අපි ආදරණීය දෙමාපියන්ට තමන්ගේ දරුවව හොඳ ගුරුවරයෙක් ගාවට උගන්වන දේ තේරෙන ගුරුවරයෙක් ගාවට යවන්න. මොකද මම එහෙම කියන්නේ හේතුව දැන් වර්තමානයේ තුල මොන විදිහට ඉගෙන ගත්තත් සමහර ගුරුවරු උගන්වන විදිහෙන් දරුවට තේරෙන්නේ නැහැ. නේද? මම මේක කියන්නේ හේතුව ඔයාගේ දරුවා මොන පන්තියකටද මොන කවුරු ගාවට ඉගෙන ගන්න ගියත් දරුවගෙන් අහන්න උගන්වන දේවල් තේරෙනවද කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයට අහන්න පුතේ ඔයාට මේ උගන්වන දේවල් තේරෙනවද? ඇත්තම කියන්න. ආයෙත් මේ ඇක්ටිවිටි කරලා බලන්න. නිකන් පොත පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි වැරදි ගන්නවද? ඊට පස්සේ හරියක් කරන් තිනවනම් මොකක් හරි ගානක ඒ ගාන ආපහු ලියවලා පොඩ්ඩක් දෙන්න හදන්න ආයෙ පුළුවන්ද කියලා. මොකද දරුවා එවෙලේ හැදුවනම් එවෙලේ හරියක් ගත්තා නම් ආයෙ හදන්න පුළුවන් වෙන්න ඕනේ. මොකක් හරි වාක්‍යයක් පැසිව් වොයිස් වලට හරවලා තියෙනවනම් මොකක් හරි ඉංග්‍රීසි වාක්‍යයක් ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් වලට හරවලා තියෙනවනම් ඒ වාක්‍ය ගුරුවරයා හරියට දාලා තියෙනවනම් ගෙදර ගිහලත් ඒ වාක්‍ය දීලා ආයෙ මේක හදන්න කියලා දෙන්න. එතකොට දරුවා හදනවනම් එතන හරි ගිහලත් තියෙනවනම් මෙතන හරි නම් වැඩේ හරි. නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ නිසා ගුරුවරයා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕනේ. පොත් බලන්න ඕනේ. දරුවාගේ අඩුපාඩු හදන්න ඕනේ. ඒ වගේම තේරෙන්න උගන්වන්න ඕනේ. ගොඩක් දරුවෝ මේ දවස්වල රැල්ලට යනවා ඉංග්‍රීසි පන්ති ගණන් පන්ති එහෙම කියලා. එතකොට ඒකේ රැල්ලට යන හේතුව තමයි අර තමන්ගේ යාළුවෝ සෙට් එක නිසා දරුවත් යනවා. තේරෙන්නේ නැතුණත් යාළුවෝ සෙට් එක නිසා තමන්ගේ දරුවත් යනවා. ඒ නිසා එහෙම නෙමෙයි. දරුවට තේරෙන්න ඕනේ තමන් උගන ගන්න තැන. උගන්වන ගුරුවරයා උගන්වන දේ තේරෙන්න ඕනේ. ඒ නිසා අංක 4 විදිහට මම මේ දකින පොයින්ට් එක අනිවාර්යයෙන්ම ආදරණීය දෙමාපියෝ හොයලා බලන්න ඕන කාරණාවක්. ඒ වගේම අවසාන කාරණාව අංක 5. ඉගෙනගත්ත පාඩම් පැය භාගයක්වත් දවස් ගානේ මහන්සිලා වැඩ කරන්න ඕනේ.
ඒ කියන්නේ දැන් අර උඩ කොටස් හතරම අපි කරනවනේ නේද? තුන්වෙනි කොටස, හතරවෙනි කොටස, 1 2 3 4 මේ කොටස් හතරම අපි කරනවා. හැබැයි මේ මොනා කරත් දවස ගානේ ඒ දේවල් ගෙදරදි කරන්නේ නැතුව ඉස්කෝලේදී හෝ ටියුෂන් ක්ලාස් එකේදී විතරක් දරුවෝ වැඩ කරනවා නම් ඒක කිසිම තේරුමක් නෑ අම්මලා. මොකද ක්ලාස් එකේදී අපේ ආදරණීය ඉස්කෝලේ අපේ ගුරුවරු වගේම ටියුෂන් ක්ලාස් වල ගුරුවරු යම්කිසි සීමිත කාලයකින් උගන්වන්නේ. නේද? එයාලා ඒ සීමිත කාලය තුළ දරුවන්ට උපරිම දෙයක් කරනවා. එතකොට ඒ කරන දේවල් ටික දරුවා ගෙදර ඇවිල්ලා තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉංග්‍රීසි වාක්‍ය 10ක් ක්ලාස් එකේදී හැදුවා නම් ඒ වගේ වාක්‍ය 20ක් 30ක් 40ක් 50ක් ගෙදරදී හදන්න ඕනේ. නැත්තම් ඒ ඉගෙන ගත්ත දේ පත්තියම් වෙන්නේ නැහනේ. අපි කියන්නේ සිංහලෙන් පත්තියම් වෙනවා කියලා. නේද? ඉගෙන ගත්ත දේ ප්‍රැක්ටිස් කරොත් තමයි තව ඔළුවට යන්නේ. එහෙනම් සෑම දවසකම මම අපි 6 7 8 දරුවන්ට නම් මගේ ක්ලාස් වල දරුවන්ට මම කියන්නේ 6 7 8 දරුවන්ට මම කියන්නේ හැමදාම දවසට පැය භාගයක් ඉංග්‍රීසි පාඩම් කරන්න ඕනේ. හෝම්වර්ක් කරන එක නෙමෙයි, ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ ඒව කරන එක නෙමෙයි, වෙනම පාඩම් කරන්න ඕනේ. හෝම්වර්ක් වෙනම කරන්න. පැය භාගයක් අඩුම මම දුන්න නෝට්ස්, පහුගිය නෝට්ස් පාඩම් කරන්න. බලන්න. ජස්ට් කියවගන්න, අවබෝධයෙන් කියවන්න. ඒ වගේම 9 10 11 දරුවන්ට මම පැයක් දීලා තියෙනවා. පැයක් දවස් අනිවාර්යෙන් ඉංග්‍රීසි පාඩම් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ගෙදරදී ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් මේක් පර්ෆෙක්ට් කියලා කතාවක් තියෙනවනේ. නේද? ප්‍රැක්ටිස් කරන්න යා පර්ෆෙක්ට් වෙනවා. නේද? අන්න ඒ වගේ පුළුවන් තරම් ඉස්කෝලේදී හෝ ක්ලාස් එකේදී ඉගෙන ගන්න දේවල් ටික ගෙදරදී ඇවිල්ලා ප්‍රැක්ටිස් කරවන දරුවට අනිවාර්යයෙන් මේක දෙමාපියෝ ළඟ ඉඳන් කරන්න ඕනේ. නේද? ඒ නිසා ඒ වැඩේ කරොතින් දරුවට අනිවාර්යයෙන්ම හොඳ ලකුණකට යන්න පුළුවන්. ඒ නිසා මහන්සි වෙන්න ඕනේ 6 7 8 9 කියන චුට්ටක් දෙමාපියෝ පස්සෙන් පන්නන්න ඕන කාලයක් නිකන් ගියර් දාලා යන මැනුවල් වාහනයක් වගේ. නේද? අපි ගියර් එක දාලා දුන්නොත් තමයි යන්නේ, නැත්තම් යන්නේ නැහැ. පාර පෙන්නලා ගියර් එක දාලා දෙන්න ඕනේ. ඔක 10 වසර අග 11 වසර වගේ එනකොට පොඩ්ඩක් ඔටෝ වෙනවා. ඇයි? තැටිය රත් වෙද්දී ඉගෙන ගන්න විභාගේ ලං වෙද්දී දරුවෝ පොඩ්ඩක් බය වෙනවනේ. එතකොට ඔන්න පොඩ්ඩක් වැඩේ ට්‍රැක් එකේ යනවා. එතකන් අපි ෆලෝ අප් එකක් දෙන්න ඕනේ. අපි ආදරණීය දෙමාපියෝ මම හිතනවා මේ කාරණාවන් පහ හරියට ඔලුවට ගනි, හරියට අරගෙන දරුවන් වෙනුවෙන් මේක කරයි කියලා. ඉතින් මට මේක කාලයක් ඉඳන් කියන්න ඕනේ වුණා. අපේ ක්ලාස් එකෙන් දරුවෝ, ඒ වගේම ක්ලාස් 9 දරුවෝ මුළු ලංකාවෙම ඉන්න දෙමාපියන්ට මට මේක කියන්න උනා. ඉතින් මේ විස්තරෙත් එක්ක අද දවසේ මම මේ ස්ටෙප්ස් පහත් එක නතර වෙනවා. You must follow these steps, then you will increase your English marks. හරිද? අපේ අද දරුවන්ට මේ ලකුණු වැඩි කරගන්න හැකියාව මේ කොටස් පහෙන් තියෙනවා. එහෙනම් තවත් දවසක මේ වගේ වටින වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ ගොඩනව නම් අපේ දෙමාපියන්ට දරුවන්ට මොන හරි දෙයක් ආව නම්, ඔළුවට අදහසක් ආව නම් අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා මේ වගේ තවත් වීඩියෝස් දරුවන්ට ලැබෙන්න අපි නොමිලේ සෙමිනාර්ස් පවත්වන ඉංග්‍රීසි සෙමිනාර්ස් ඒ වගේ මේවට ජොයින් වෙන්න මුළු ලංකාවේ දරුවන්ට නොමිලේ උගන්වන අපි ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. ඒකේ group එකේ number එක මම පල්ලෙහා දාන්නම්. ඒ number එකට WhatsApp message එකක් දාන්න පුළුවන්. ඉතින් මේ හැමදේමත් එකතු වෙන්න, අපි වට එකතු වෙන්න මේ channel එක subscribe කරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න. අපේ WhatsApp comment එකට අපේ groups වලට join වෙලා තියාගන්න. මම ජානක ප්‍රේමරත්න. Thank you all. Goodbye.